ආයුබෝවන් අදත් ඔයගොල්ලෝ හැමෝම පිළිගන්නවා My Farm SL YouTube channel එකට. ඉතින් අද මං කුකුල් පාලනය ගැන නෙමෙයි කලුකුම් පාලනය ගැන තමයි වීඩියෝ එකක් ගේන්න හිතුවේ. මොකද මමත් කලුකුම් පැටව් 8 දිනක් ගෙනාවා දැනට එයාලට මාස එකහමාරක් වෙනවා. ඉතින් මේ මාස එකහමාර කාලය තුල මට තේරුණා සාමාන්‍යයෙන් ගම් කුකුල්ලුන්ටත් වඩා ලාභදායී විදිහට කලුකුම් සත්තු හදන්න පුළුවන් කියලා. ඉතින් මම මේ ගැන අද ඉස්සරහට වීඩියෝ එක අරන් යන්න හිතාන ඉන්නේ. ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා දිගටම channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. මම ඉස්සරවම ගෙනාවේ දවසේ පැටව තමයි ගෙනාවේ. පැටව 8 දිනක් ගෙනාවා. මම ඇත්තටම කලුකුන් ගෙනල්ලා හදන්න හිතුවේ ගොඩක් ඔය ගම් කුකුල්ලු ඉන්න පැතිවලට එන මුගටි සර්පයෝ වගේ එන්නේ සාමාන්‍ය ලොකු කලුකුන් සතෙක් දෙන්නෙක් ඉන්නවා නම් ඒ හින්දා තමයි මම පැටව ටිකක් ගෙනාවේ. ඇත්තටම මගේ බලාපොරොත්තුව තිබුණේ මේ 8 දෙනා ගෙනල්ලා 4 දිනක්වත් ඉතුරු වෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි ගෙනාවේ. නමුත් සන්තෝසයි 8 දෙනාම කිසිම ලෙඩක් නැතුව හොඳ තත්ත්වෙන් ඉන්නවා තාම. මම මෙයාලා දවසේ පැටව ගෙනල්ලා හරියටම දවස් 5ක් ලයිට් එකක් දාලා තිබුණා අර පොඩි කුකුල් පැටවුන්ට දානවා වගේ. මොකද ඌට කලින් මගේ කලුකුන් සතු දෙන්නෙක් හිටියා. එයාට කිකිලියට පැටව මේ බිත්තර තියලා රක් කළගත්ත පැටව දෙන්නෙක් හිටියේ. ඒ නිසා එයාලට ගැටලුවක් වුණේ නැහැ. නමුත් මෙයාලා මම අර දවසේ පැටව ගත්ත නිසා පොඩ්ඩක් ලයිට් එකක් දාලා සතියක් විතර තිබ්බා. මෙයාලට මම මාසයක් යනකම් දුන්නේ කුකුල් කෑම විතරයි. ඊට අමතරව ළඟදි මම පටන් ගත්තා මෙයාලට අමතර කෑම දෙන්න. ඔයාලට මේ වීඩියෝ එකේ ඉස්සරහට යනකොට බලා ගන්න පුළුවන්. එතකොට ඔයාලට තේරෙයි මේ කලුකුන් හදන එක ගම් කුකුල් හදනටත් වඩා කොච්චර ලාභද කියලා. මොකද මම අහලා තිබුණු විදියට එතකොට වීඩියෝ වල දැකලා තිබුණු විදියට කලුකුන් සත්තුන්ට ගොඩක් කෑම වලට වියදම යනවා. ඒ නිසා පොඩ්ඩක් අමාරුයි. ඉඩපාඩු ගොඩක් ඕනි කියන එක තමයි අහලා දැකලා තිබුණේ. ඇත්තටම කියතොත් මේ සත්තුන්ට ඉතින් ඉඩපාඩුව නම් ගොඩක් ඕනි. මොකද සත්තු ගොඩක් වර්ධනය වෙන හින්දා. සාමාන්‍යයෙන් වැඩුණු කලුකුන් සතෙක් මීටරයක් විතර දිග ප්‍රමාණයට හැදෙනවා කියලා තමයි කියන්නේ. මෙයාලා සාමාන්‍යයෙන් මාස 6ක් 7ක් වගේ වෙනකොට කිලෝ 5ක් කිලෝ 11ක් අතර බරකට ලොකු වෙනවා කියලා තමයි කියන්නේ. මගේ කලින් හිටපු සතා නම් සතු දෙන්නෙක් හිටියා. එකෙක් මරුණා. අනිත් එකා ගොඩක් කල් හිටියා. ඌ සාමාන්‍යයෙන් කිලෝ 6ක් වගේ තමයි හිටියේ. නමුත් මම මේ වීඩියෝත් බැලුවා. ඊට පස්සේ මම Google එකේ සර්ච් කරලත් බැලුවා. ඊට පස්සේ මේ සත්තු ගේන්න කලින් ඇත්තටම ඇති කරන තැන් වලට ගිහිල්ලත් බලවුවා. බලලා විස්තර හොයාගෙන තමයි මම ඇති කරන්න පටන් ගත්තේ. ඔයාලට පේනවා ඇති. දැන් මෙයාලට හරියටම දවස් 48ක් වෙනවා අදට. මේ මෙයාලට මම මේ ගාලා දීලා තියෙන්නේ ගිනිසීරිය කොළ. හරි ආසාවෙන් කනවා එයාලා. ඇත්තටම කිව්වොත් කලුකුන් හදන්න පුළුවන් එළුව හදනවා වගේ. ඕනම දෙයක් කනවා. ගොඩක් දුරට මෙයාලට කියනවා කියන්නේ තනකොළ මැෂින් කියලා. මොකද ඕනම පරිසරයක මේ තනකොළ උනත් කාලා ජීවත් වෙන සත්තු තමයි මේ කලුකුන් කියන්නේ. ලොකු ආසාවක් තිබුණේ. ඉතින් මගේ ඔයාලට පේන ඇති මේ වීඩියෝ එකේ උඩින් එහා පැත්තෙන් අර පේන්නේ මගේ කුකුල්ලු ඉන්න ටික. ඒ කට්ටියත් එක මෙහා පැත්තේ මේ ටික වෙනමම දැම්මේ. මොකද මේ කට්ටිය තාම පොඩි හින්දා පෑගිලා මැරෙන්න පුළුවන්. ඒ නිසා. ඒ වගේම තමයි ඉතින් මෙයාලා ලොකු වුණාම මෙයාලට පෑගිලා සාමාන්‍යයෙන් ලොකු කිකිලියෙක් වුණත් හරියට මෙයාලා මේ ලීයක් උඩින් නම් පදිනකොට ඇඟ උඩට වැටුනොත් ඉතින් මැරෙනවා. ඒ නිසා තමයි මම මේ මුලින් ඉඳන්ම මේ වෙනම කූඩුවක දාලා හදන්න තීරණය කරේ. දැන් මේ දවස් 45ක් විතර එනකොට ඉතින් මෙයාලට මං කණ්ඩ දුන්නා. මෙයාලා මේ ගිනිසීරියක් කොළ කනවටත් වඩා කෙසෙල් කොළ වලට ගොඩක් ආසයි. ඔයාලට බලා ගන්න පුළුවන් ඒක ඉස්සරහට. මෙයාලට මං මුලින් මේ කොළ පොඩියට කපලා දුන්නා. නමුත් එතකොට මෙයාලා කෑවේ නෑ ඒක. මේ විදිහට අතු පිටින් දෙනකොට මෙයාලා ඒව කඩාගෙන කන්න හරි ආසාවෙන් ඉන්නේ. ඒ වගේම තමයි කෙහෙල් කොළත්. කෙසෙලුත් ඒ වගේ තමයි. කෙසෙල් කඳ කොටස් දුන්න කඳ කොටස නම් තාම හුරු නෑ මෙයාලට. කෙසෙල් කොළ සාමාන්‍යයෙන් මම අර දලු කොළ ඕනෙත් නෑ. මෝරපු කොළ වුණත් කනවා මෙයාලා. මේ කාලේ නම් හුරු කරගත්තාම කොහොමද ඉන්නේ සාමාන්‍යයෙන් කලුකුන් සත්තු ගොඩක් අර දෙගෙඩියාවෙන් බයෙන් ඉන්නේ මාස 3ක් විතර එනකන්. ඒකට ලොකු වෙනකන් හරි කලබලකාරී. ඒ නිසා අහපු හැම කෙනාම කිව්වේ මාස 3ක් මෙයාලා කූඩුවෙම තියලා හදලා ඊට පස්සේ එළියට දාන්න කියලා. මොකද මල්ලංගේ හිටපු සත්තු දෙන්න නම් කලින් හිටපු සත්තු දෙන්න නම් එළියෙම තමයි හැදුනේ. එයාලත් ඉතින් එහෙම තමයි වල් ගහක්වත් තියන්නේ නැහැ. ඒ වගේම තමයි ඉතින් ඇත්තටම
අනිත් ඔය විලෝපික සත්තුන්ගෙනුත් ගොඩක් ආරක්ෂයි. උකුස්සෝ ආවෙත් නෑ ඇත්තට මේ දවස්වල. මොන හේතුවකටද දන්නේ නෑ. මම නම් හිතන් ඉන්නේ කලුකුන් නිසා වෙන්න ඇති කියලා. නමුත් සර්පයෝයි මුගටියෝයි නම් එන එක ඇත්තටම වැරක් වුණා. ඔය කලුකුන් හිටපු කාලේ. දැන් පහුගිය දවස්වල මගේ මේ කුකුල් කූඩුවේ යවට මුගටි 4 දිනක් විතර හිටියා. නමුත් ඒ කට්ටිය අර කුකුල් වැල්ලුවේ නෑ. මම අර BSF 50 හදන නිසා උන් කාලේ යනවා. කුකුලොන්ට තුරු වෙලා හිටියේ. ඒ හින්දා උන්ගේ හානියක් තිබුණේ නෑ. නමුත් දැන් මේ කලුකුන් පැටව ටික ඉස්සරවම මම දැන් අර බ්‍රාම දාලා ඉන්න පොඩි කූඩුවට දාලා හිටියේ චූටි කාලේ. දැන් මේ ටිකක් ලොකු වුණාන් පස්සේ මම මේ ලොකු කුකුල් කූඩුව ළඟම තියෙන මෙහා පැත්තේ කූඩුවට දැම්මා. එතෙන්ට දැම්මෙන් පස්සේ දැන් ඇත්තටම මුගටියෝ එන එකක් නැවතුණා. මෙයාලගේ සද්දෙට බයේද නැත්නම් වෙන හේතුවක්ද දන්නේ නැහැ. දැන් වැස්ස කාලේ වැස්ස කාලේට කොහොමත් මේ මුගටිය හරි එහෙම එනවත් වැඩි. නමුත් දැන් මේ දවස්වල නෑ එයාලා. සමහරට මෙයාලා දාපු නිසා දන්නේ නැහැ. බලමු මේකත් ඉස්සරහට මම ආයෙත් වීඩියෝ එකක් ගේන්නම් ඔයාලට. ඔයාලට පේනවා ඇති මෙයාලා හරි ආසාවෙන් මේ කෙහෙල් කොළ එහෙම කනවා. ඇත්තටම මේ කිසිම වියදමක් නැහැ මම. අර මාසයක් විතර ඉතින් අර කුකුල් කෑම වලට හරි මේ වියදම් ගියා. මෙයාලට බෙහෙත් කියලා දුන්නේ දීකෝපෙති විතරයි. මම ඇත්තටම බලාපොරොත්තු වෙමින් හිටියේ මෙයාලට ලෙඩ එයි කියලා. තාම ලෙඩක් ආවෙත් නැහැ. මස්සේ මම ඇත්තටම මේ අන්තර්ජාලෙත් හොයලා බැලුවා. YouTube වීඩියෝ වල හරි එහෙම හොයලා බැලුවා. මෙයාලටත් අර කඩක්නාක් කියන කුකුල් විශේෂය වගේ තමයි ලෙඩ හැදෙන ප්‍රතිශතය ගොඩක් අඩුයි කියලා තමයි කියන්නේ. කලකුන් සත්තු ගැන හොයලා බලපු විදිහට මෙයාලා වැඩි වශයෙන් ජීවත් වෙන්න කැමති තෘණ භූමිය වල කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම මෙයාලා ඉස්සරම මෙයාලගේ නිදි භූමිය වෙලා තියෙන්නේ ඇමරිකාව. ඊට පස්සේ යුරෝපයට ගිහිලා 16 වෙනි සියවසෙන් පස්සේ තමයි මේ ලෝකේ හැම ප්‍රදේශෙකම වගේ පැතිරලා තියෙන්නේ. මෙයාලා මුලින්ම ඇති කරලා තියෙන්නේ මස් සඳහා. ඇත්තටම දැනටත් ගොඩක් ලාභදායී වෙන මස් සඳහා ඇති කරන එක තමයි. මෙයාලට ආහාර ලබා දෙද්දී තෙල් සහිත ආහාර වැඩිපුර ලබා දුන්නා නම් මෙයාලා ඉක්මනට ලොකු වෙනවා කියනවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ඔයාලා ව්‍යාපාරයක් විදිහට කලුකුන් හදන්න කැමැත්තක් දක්වනවා නම් කුකුල් කෑම දීලා හදනවා නම් ඔයාලට මාස 7ක් 8ක් යනකොට ඔයාලට මේ සතෙක් කිලෝ 20ක බර ප්‍රමාණයට ගන්න පුළුවන්. මේකේ ඉන්නවා නිකලස් කියලා වර්ගයක්. ඔය මගේ මේ මෙතන ඉන්න සුදු දෙන්නා නිකලස් කියලා තමයි මට දුන්නේ. නමුත් මම නිකලස් කියන වර්ගය ගැන හොයලා බලුවා. සාමාන්‍යයෙන් ව්‍යාපාරික මට්ටමින් කරනවා නම් මස් සඳහා ඇති කරනවා නම් නිකලස් කියන වර්ගය තමයි හොඳයි කියලා කියන්නේ. ඒ සතෙක් සාමාන්‍යයෙන් කිලෝ 18ත් 25ත් අතර ප්‍රමාණයකට බර වර්ධනය වෙනවා කියනවා. ඒ වගේම ශරීර ප්‍රමාණය විශාලයි. දැන් මම මේ ගෙනවු පැටව 8 දෙනාගෙත් පැටව 6 දෙනෙක් ඉන්නවා හොඳට හැදිච්ච. පැටව දෙන්නේ තමයි පොඩ්ඩක් අඩු වර්ධනයක් තියෙන්නේ. ඔයාලට මගේ channel එකට ගියොත් එහෙනම් මම short video වල දාලා තිනවා මෙයාලා ගෙනපු දවසේ. ඒ වීඩියෝ එක දාලා අදට හරියටම දවස් 48ක් වෙනවා. ඊට පස්සේ short video දෙකක් දාලා තියෙනවා මෙයාලාගේ අවස්ථා දෙකකදී. මේ මම මෙයාලා ගැන කරන තුන්වෙනි වීඩියෝ එක. තවදුරටත් දැන් මේ කට්ටිය ගැන ඇත්තටම මට ගඟුකුළුන් තරම් ඇති කරලා අවබෝධයක් නැහැ. මොකද හිටපු සත්තු ගැනත් වැඩි අවධානයක් තිබුණේ නැහැ. මගේ ගඟුකුළු ගැන අවධානය තිබුණේ. ඇත්තටම මේ 8 දෙනා ගෙනාවෙන් පස්සේ ඉස්සරහට තව සත්තු ටිකක් ගෙනල්ලා හදන්න තමයි කල්පනාව. මොකද ඇත්තටම ගඟුකුළු හදනවටත් වඩා වියදම අඩුවෙන් හදාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මොකද දැන් වැහි කාලේට උනත් ගඟුකුළු මට එළියට දාන්න බෑනේ. එහෙම වුණොත් එහෙම ඒකට සල්ලි දීලා උණුසල් හරි එහෙම නැත්නම් BSF 50 හදාගත්තොත් එයාලගෙන් හරි තමයි වියදම නැතිව කරගන්නවා නම් කරගන්න පුළුවන්. නමුත් ඔයාලට පේනවා ඇති මේ සත්තු මේ කෙසෙල් කොළ, ගිනිසීරියා කොළ වගේ කන ඒ විදිහට දැක්කම ඇත්තටම සුලභව තියෙනවනේ මේ පැත්තේ කෙසෙල් කොළ තියෙනවා, ගිනිසීරියා කොළ තියෙනවා, අනිත් තෘණ ಜಾති තියෙනවා. පහසුවෙන් ඇති කරන්න පුළුවන් වෙයි කියලා තමයි මගේ බලාපොරොත්තුව. මම තව මාසෙකින් විතර මෙයාලා එළියට දාන්න බලාපොරොත්තු වෙනවා. මාස 3ක් ඇතුලේ තියන්න ඕනේ කිව්වට සාමාන්‍යයෙන් මේ කට්ටිය හොඳට හැදෙන නිසා මාස දෙකමාරෙන් වගේ මම එළියට දාලා බලලා ඒ අත්දැකීමත් අරගෙන මම ආපහු ඔයාලට වීඩියෝ එකක් ගේන්නම් මෙයාලා ගැන. දැනට මෙයාලා ඇති කරලා ගත්තු අත්දැකීම තමයි මම විස්තර කරේ ඔයාලට. ඔයාලට ඇත්තටම ආසයි නම් මේ සත්තු ඇත්තටම ලොකු වුණාම හරිම ලස්සනයි. මේ විශේෂයෙන් කලුකුන් කිකිලියොන්ට වඩා පිරිමි සතා හරිම ලස්සනයි. මොනරා වගේම තමයි මොනරාට වඩා ලස්සනයි. ඔයාලට Google එකේ YouTube එකේ වගේ වීඩියෝ සර්ච් කරලා බලනවා නම් මෙයාලා අර පිටිපස්සේ තටු තුම්බගෙන ඉනකොට පුදුම ලස්සනක් තියෙන්නේ. ඇත්තටම අර බ්‍රාහ්ම කුකුල්ලු වගේ තමයි. ඒ වගේම තමයි තනි පිරිමි සතෙක් හැදුවොත් සාමාන්‍යයෙන්
ඇල්සේෂන් බල්ලෙක් හැදුවා වගේ තමයි. ගෙදරට කිසි කෙනෙක් එන්න දෙන්නේ නැහැ. මොකද මම පොඩි කාලේ දැකලා තියෙන සමහරක් ගෙවල් වල තනි සත්තු හදනවා. හරිම සැරයි. ඒ වගේම හරිම ලස්සනයි මිදුලේ ඉන්නකොට. ඔයාලා ගංකුළු එළියට දාලා නිදලි ක්‍රමයට හදනවා නම් මම කියන්නේ පුළුවන් නම් කලකුණු සත්තු දෙන්නෙක් විතර හදන්න බලන්න. ඔයාලට සතුන් ආරක්ෂා කරගන්නත් පුළුවන්. ඉතින් මම එහෙමනම් තවත් මාසෙකට විතර පස්සේ ආපහු මෙයාලා ගැන වීඩියෝ එකක් ගේන්න. එහෙමනම් ඉතින් මගේ channel එක subscribe කරලා දිගටම channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. ඒ වගේම channel එකේ තවත් වීඩියෝ ගොඩක් තියෙනවා. ගිහලා ඒවත් බලන්න කියලා ඉල්ලනවා.